ආයිබෝවන් සුබ දවසක් යාළුවෝ හැමෝටම මං අද ඔයගොල්ලන්ට ගෙනාවා මම මගේ පෞද්ගලික පාවිච්චියට ගත්ත මොනිටර් එකක රිවිව් එකක්. මොකද මේ මොඩල් එක මං ගොඩක් ඉන්ටර්නෙට් එකේ බැලුවට මේ ගැන මට හොයාගන්න බැරි වුණා රිවිව් එකක් හෝ අන්බොක්සිං වීඩියෝ එකක්. මේ මොඩල් එක මං හිතන්නේ බොහෝ විට ලංකාවට විතරක් එන එකක් වෙන්න පුළුවන්. ඒක හින්දා වෙන්නත් පුළුවන්. අපි එහෙනම් බලමු මේ මොනිටර් එක කොහොමද කියලා. මේක මම ගොඩක් මගේ බජට් රේන්ජ් එකත් එක්ක ගන්න පුළුවන් මොනිටර්ස් මම පොඩ්ඩක් රිසර්ච් එකක් කරා. මේ යුනිට් ප්ලාසා වගේ shops වල ගිහිල්ලා ලංකා ප්‍රධාන shop වලින් අහලා ගොඩක් මම බැලුවා. නමුත් මගේ බජට් රේන්ජ් එකත් එක්ක මට අවශ්‍ය ප්‍රමාණයේ මොනිටර් එකක් මට සෙට් උනේ නෑ. නමුත් මම මේක පස්සේ හොයලා බලනකොට මට M Center එකේ හම්බුණා රුපියල් 39000ක් වගේ මුදලකට මෙන්න මේ මොනිටර් එක. Acer බ්‍රෑන්ඩ් එකේ මොනිටර් එකක් අඟල් 27. මම හිතන්නේ ලංකාවේ තියෙන full HD මොනිටර් එකකින් ගන්න පුළුවන් බජට් මොනිටර් එක brand new 3 years warranty එක්ක තියෙන එකම මොනිටර් එක මේක වෙන්න ඕනේ. මොකද මට වෙන මොනිටර් එකක් හම්බුනේ නැහැ. මොකද warranty ගැන කතා කරොත් M Center එකේ warranty ගැන බය වෙන්න දෙයක් නැහැ. පරණ shop එකක්, පිළිගත්ත shop එකක්, ලංකාවේ ගොඩක් branches තියෙන shop එකක්. ඉතින් මම මේක මේ විදිහට ඔයාලට review එකක් ගේනවා. අපි බලමු. මෙන්න මේ විදිහට තමයි මම මගේ මොනිටර් එක අන්බොක්ස් කරගත්තේ. මේ බොක්ස් එකේ ගහලා තියෙනවා 27 ඉන්ච් කියලා. ඒ වගේම 69 සෙන්ටිමීටර් කියලා ලොකුවට. මේකේ මොඩල් නම්බර් එක KA2 කියලා තමයි එන්නේ. KA කියලා මොනිටර් KA2 කියලා මොනිටර් එකක් එනවා මේ YouTube එකේ. ඔයගොල්ලෝ සර්ච් කරාම ඒක මේ මොනිටර් එක වෙන්න බෑ. මොකද ඒක හර්ට්ස් පෙන්වන්නේ 75ක්. මොකද මේක 120 හර්ට්ස් 120. ඒ කියන්නේ ගේමින් වලට හොඳම මොනිටර් එකක් කියලා මම හිතනවා මේක. මොකද රිෆ්‍රෙෂ් රේට් එක වැඩි. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ හොඳට මේ පැක් කරලා තිනවා රිජිපෝම් සපෝට් දාලා. මේකේ අපිට ලැබෙන්නේ HDMI කේබල් එක සහ පවර් කේබල් එක අපිට ලැබෙනවා. පවර් කේබල් එක කියන්නේ පවර් පැක් එකක් මේකට එන්නේ. මේ පවර් පැක් එක බොහොම මේ විදුලිය අර පිරිමැස්මෙන් භාවිතා වෙන පැක් එකක්. HDMI කේබල් එක 1.4 කියන මොඩල් එක ලැබෙන්නේ. මේක පවර් සප්ලයි එක මේකට එන වෝල්ට් 12 වගේ කරන්ට් එකක් තමයි අවුට්පුට් එක දෙන්නේ. ඒකින්ද බොහොම විදුලිය කාර්යක්ෂමතාවකින් යුක්ත මොනිටර් එකක් කියලා අපිට මේක කියන්න පුළුවන්. මේක KA2 series IPS panel එකක් එන හොඳම මොනිටර් එකක් කියලා මට තේරුණා මේක පාවිච්චි කරද්දිත්. අපි බලමු මේක ඉස්සරහට කොහොම වෙයිද, මේකේ රූපරාම කොහොමද කියලා මම පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි මම මේක අන්බොක්ස් කරගත්තේ. මේ මොනිටර් එකේ අනිත් විශේෂත්වයක් තමයි මේක අපිට වෝල් බ්‍රැකට් එකක් අපිට එනවා එන දාගන්න පුළුවන් විදියට ස්ටෑන්ඩඩ් සයිස් එකට. මේ වගේම මේකට මේ ස්ටෑන්ඩ් එකකුත් එනවා, ප්ලාස්ටික් ස්ටෑන්ඩ් එකක්.
මම ස්ටෑන්ඩ් එක භාවිතා කරේ නෑ. මොකද මගේ මේසේ ඒකට සුසු වෙන්නේ නෑ. හෙල්ලෙන්න පුළුවන් හින්දා මම ඒක ඇන දාලා බ්‍රැකට් එකක් මාර්ගෙන් ආම් එකක් මාර්ගෙන් තමයි සවි කරගත්තේ. අපි ඒකත් බලමු ඉස්සරහට. මෙන්න මේ විදිහට ඔයගොල්ලොන්ට පුළුවන් සවි කරගන්න මොනිටර් එක ස්ටෑන්ඩ් එකට. පසුපස කේබල් ටික මෙන්න මේ විදිහට අපිට දැක ගන්න පුළුවන්. VGA කේබල් ස්ලොට් එකක් තියෙනවා. ඒ වගේම HDMI සහ power. මේක අපිට මෙන්න මේ වගේ කුඩා ප්‍රමාණයේ ජොයිස්ටික් එකක් තමයි ලැබෙන්නේ මෙනු එක සිලෙක්ට් කරගන්න. ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. ඔව් ඔයාලට දැන් අපි බලමු මේකේ සිලෙක්ට් කරගන්න පුළුවන් අපිට ඔප්ෂන් ටික. මේ වගේ ජොයිස්ටික් කී එක අපි ක්ලික් කරාම එනවා පික්චර් සෙටිං එක, බ්‍රයිට්නස්, කන්ට්‍රාස්ට්, ලෝ, කලර් සෙටිං එක, පර්ෆෝමන්ස්, රිෆ්‍රෙෂ් රේට් හදාගන්න එනවා. සිස්ටම් මේක HDMI කේබල් එක 1.4 එන්නේ. ෆ්‍රීකවෙන්සි ලෙවල් සේරම මෙතන පෙන්නනවා. ඔව් බලමු කොහොමද මේකේ පික්චර් ක්වොලිටි එක කියලා. මේ මම YouTube එකට ගියාම අපිට සාමාන්‍යයෙන් මේකේ ළඟ ඉඳලා බලද්දි පොඩ්ඩක් පික්සල් අපිට පේනවා ඩොට් ඩොට් වගේ ගොඩාක් ලක්ෂණ වෙලා බලද්දි. නමුත් සාමාන්‍ය අඩි 3ක් 2.5ක් වගේ දුරක ඉඳලා බලනකොට බොහොම ක්ලියර් මේ ඩිස්ප්ලේ එක. පොද IPS පැනල් එකක් ඉඳලා මං හිතනවා මේක බොහොම මේ ගානට හොඳම බජට් මොනිටරයක් කියලා. මේක අපි වීඩියෝ ටිකක් ප්ලේ කරලා ක්වොලිටිය බලමු. බ්‍රයිට්නස් එහෙම හොඳටම තියෙනවා මේ මොනිටර් එකේ. ඔව් අපි ෆිල්ම් එකක් ප්ලේ කරලා බලමු. මේ බලන්න ඕගොල්ලොන්ට පේනවද ක්වොලිටි එක? හරිම ලස්සනයි රූප. ෆිල්ම් බලන්න, ගේම්ස් ගහන්න මේ වගේ ඕනි වැඩකට පුළුවන්. ඇඩ්වාන්ස් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙකුට නම් මම හිතන්නේ මේක ගැලපෙයි කියලා. මොකද මේකේ කැලිබ්‍රේටඩ් කලර්ස් නෙමෙයි තියෙන්නේ. ඔව් එහෙනම් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. ඔයාලත් මේ වගේ මොනිටරයක් ගන්න ඉන්නවා නම් මේක බලලා මේ වීඩියෝ එක බලලා අයිඩියා එකක් ගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. thank you.